පුදුකුඩිරුප්පු ත්‍රස්තගහනයේ සිට හමුදා ආරක්ෂාව පතා සිවිල් ජනතාවගේ පැමිණීම අකණ්ඩව සිදුවෙයි. ඔවුහු වවුනියාවේ අතරමැදි සුබසාධක ගම්මාන වෙත යොමු කෙරෙති. මෙම වාර්තාව රංජිත් ජයසුන්දරගෙන්. ප්‍රමාණයේ තවදුරටත් සාමාන්‍ය වශයෙන් විශාල පිරිසක් සිරග කරගෙන සිටින බව කොටි පාලන ප්‍රදේශවල සිට කොටි ගහනේ මිදී වවුනියාවේ හමුදා පාලන ප්‍රදේශයට පැමිණි සාමාන්‍ය වශයෙන් කියා සිටිනවා. ඔබ මේ දකින්නේ එසේ ආරක්ෂක අංශ වෙත පැමිණි සාමාන්‍ය වශයෙන්ට ආරක්ෂක හමුදා සහන ලබා දෙමින් ඔවුන් වවුනියාවේ සුබසාධක අතරමැදි ගම්මාන කරා යොමු කිරීමට කටයුතු කරන ආකාරයයි. ATT සංවිධානය පරාජය පෙනිපෙනුවද සාමාන්‍ය වැසියන් තවදුරටත් යුදපලියක් වශයෙන් හිර කරගෙන සිටින බව වන්නේ සිට මෙම ප්‍රදේශයට පැමිණි සාමාන්‍ය වැසියන් කියා සිටිනවා. ඔවුන් පවසන්නේ තමන්ට ලබා දෙන සියලු සහනාධාර ATT සමාජිකයන් විසින් සොරා ගන්නා බවයි. මේ නිසාම සාමාන්‍ය වැසියන් දැඩිසේ පීඩාවට පත්ව සිටින බවද මේ වැසියන් අප සමග කියා සිටියා. වවුනියාවට පැමිණි මෙම වැසියන් ඕමන්ද පරීක්ෂණ මූලපොලේ සිට වවුනියාවේ සුබසාධක මධ්‍යස්ථාන කරා යොමු කිරීමට අවශ්‍ය විධිවිධාන යොදා තිබෙන බව වවුනියාව දිසා ලේකම් PSM චාර්ල්ස් මහත්මිය අප සමග කියා සිටියා. විනෝද දිවුල්ලව සමග මම රංජිත් ජයසුන්දර ඕමන්ද පරීක්ෂණ මූලපොලේ සිට